හරි අද කතා කරන්න යන්නේ කුඩ්ඩා VPN මැනේජර් එකේ 1.03 නැත්නම් 1.3 version එකකින්. එතකොට මේකේ කලින්ට වඩා ගොඩක් දේවල් එකතු වෙලා තියෙනවා. වැඩි කතා නැතුව මේක විස්තරයකට යනවා. ඉස්සෙල්ලාම ගියොත් එහෙනම් මේකේ server එකයි log එකයි config එකයි UR එකයි setting එකයි routing කියන part set එක කිසිම වෙනසක් වෙලා නැහැ. කලින් විදිහට මේ ටික තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම balance එකයි status එකයි outbound එකයි කියන එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. balance එක ගත්තොත් එහෙම කලින්ට වඩා ගොඩක් වෙනස්. මේකට මම algorithm දැම්ම, robin එක දැම්ම, random එක දැම්ම. ඊට පස්සේ latest load, latest spin වගේ දාලා try කරා. යම් තාක් දුරට හරි ගියා. හැබැයි යම් තාක් ගැටලු වෙනවා. ඒකින් හින්දා මම ඒවා භාවිතය මේකෙන් අයින් කරලා නිකන් algorithm එකක් දැම්මා. fail to back algorithm එකක්. fail low වගේ දෙයක්. ඒ කියන්නේ දෙයක් fail වුණොත් එහෙම අනිත් server එකට යන එකක්. ඒතකොට මෙතන පුළුවන් අපිට servers කිහිපයක් අඩුම servers දෙකක් add වෙනවා. servers දෙකක් විතර පස්සේ තමයි ඔයාලට මේ enable එක වැඩ කරන්න පටන් ගන්න. එතන ඔයාලට මේක enable කරන්න පුළුවන්. නැතුව ඔයාලට enable කරන්න බෑ. එතකොට ඔයා මේක පාවිච්චි කරන් යද්දි ඔයාලට මෙතනදී ඒ දෙක අතර pin එක ඔයාලට බණ්ඩල මම ඔයාලට ඒක ඉස්සරහදී පෙන්නන්න. එතකොට ස්ටේටස් එක ගත්තාම ස්ටේටස් එකේ ඒ සර්වර්ස් වල අදාළ ස්ටේටස් එක පෙන්නනවා. සර්වර් එක එතකොට සර්වර් එකේ ලාන්ස් එක ලේටන්සි එක එතකොට ලාස්ට් එක එතකොට ට්‍රැෆික් ඒ වගේ දේවල්. එතකොට අවුට්බවුන්ඩ් එකෙත් රූල්ස් තියෙන්නේ. රවුටින් රූල්ස් සෙට් කිරීමක්. එතකොට මම ඒකත් ඔයාලට පෙන්නන්න. හරි. ටිස් ඔන් හරි මම හිතනවා එහෙම ඇති කියලා. හරි. හරි දැන් ඔයාලට මම මේක රන් කරලා පෙන්නනවා. මේ විදිහට රන් කරා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වලට එන්නේ. හරි. මේකට ඉස්සෙල්ලාම VPN එකක් අපි ඉම්පෝර්ට් කරගමු. ඉම්පෝර්ට් කරගද්දී ඉස්සෙල්ලාම මම මෙන්න මේ වගේ දෙයක් තෝරගත්තා. මම කට් කරලා ගත්තා. ඊට පස්සේ මෙතන ඉම්පෝර්ට් බටන් එක දීලා paste from clipboard කියන එක දෙනවා. ඊට පස්සේ ඒක මේ විදිහට ඇප්ලයි වෙනවා. මේ ඔක්කොම TLS නැති හින්දා මම TLS දාන්න යන්නේ නැහැ. next එක ගමු. next එකේ TLS තියෙනවා. ඒතකොට TLS තියෙනවා නම් අපි අනිවාර්යෙන් yellow answer true දාන්න ඕනේ. මොකද මේක extra එකක්. inbox වල නම් මම හිතන මට මතක හිටිට දාන්න ඕනේ නැහැ. mode වල දාන්න ඕනේ නැහැ. එතකොට import ආය දෙමු. මේ විදිහට import දුන්නා පස්සේ මේක අපිට yellow answer දාන්න. මේකට මම click කරලා ඊට පස්සේ මම configure එකට ගිහිල්ලා මේ විදිහට yellow answer true දානවා. දාලා ඉවරලා මේකට okay එකක් දීලා මම එළියට එනවා. මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ මම මේක ස්ටාර්ට් කරලා බලමු අපි මේ සර්වර්ස් වැඩද කියලා. ස්ටාර්ට් කරලා මම මේක පින් කරලා බලනවා. හරි එකක් වැඩ. ඊට පස්සේ අපි අනිත් එක බලමු. මම අනිත් එක පින් කරලා බලනවා. හරි ඒකත් පින් වෙනවා. හරි මම මේ දෙක ස්ටොප් කරලා මම යනවා බැලන්ස් එකට. අපි බැලන්ස් එක ඉස්සෙල්ලාම try කරලා බලමු. බැලන්ස් එකේ ටික එක දාමු. එතකොට කියනවා please add later මෙයාලා කියනවා සාමාන්‍යයෙන් අපිට සර්වර්ස් දෙකක් ඕනේ. අවම මේක පාවිච්චි කරන fail back ඕව වෙන්න. මම මේක ක්ලෝස් කරලා මම මෙතන සර්වර් දෙකක් ඇඩ් කරනවා. අපි පළවෙනි සර්වර් එක මම සිලෙක්ට් කරන් ගිහලා බැලන්ස් එකට ගිහලා ඇඩ් දෙනවා. ඊට පස්සේ මම ඊට පස්සේ අනිත් එකට යනවා. අනිත් එකට ගිහිල්ලා ඒක සිලෙක්ට් කරලා ඇවිල්ලා මේ විදිහට මම හිතන්නේ මේ පබ්ලික් කියන එක SG සර්වර් එකක්. අපිට ඒක බලා ගන්න පුළුවන්. මම වලට what's my IP එකෙන් පෙන්නනවා. මේ විදිහට සිලෙක්ට් කරනවා. හරි. එතකොට මේක first thing first out එක කියන්නේ ඉස්සෙල්ලාම තියෙන සර්වර් එකකින් ඉස්සෙල්ලාම traffic ටික යනවා. ඒක ඩවුන් වුනහම අනිත් සර්වර් එකට යනවා. එතකොට මම SG එක ඉස්සෙල්ලාම මුලට කරගන්නවා. මුලට කරගෙන අපි මේක enable කරලා start කරලා බලමු. මේ විදිහට start button එක කිව්වහම start වෙනවා. ඊට වලට configuration එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අර අතන 30 තියෙන කේස් එක මම කියන්නම්. 30 දී මෙන්න මේවා පින් කරලා බලනවා මේවා active servers ද කියලා. මේකට කියන්නේ පින් කිරීමක් තමයි මෙතන. මෙතන තප්පර 30කට සැරයක් servers පින් කරලා බලනවා. හරි. අපි what's my IP එකට ගිහින් බලමු. what's my IP එකට ගිහිල්ලා try කරලා බලමු. එතනදී 139 162යි සිංගප්පූරු එකක් කියලා පෙන්වන්නේ.
ඒ කියන්නේ first in first out එක. අපි දැන් බලමු balance එකේ මට මේ servers down කරන්න බැහැ ඇත්තටම. මේ servers වල අයිතිය එනවා panel එකට වෙනම යන්න ඕන හින්දා මම මෙතන servers මාරු කරලා ඔයාලට පෙන්නන්න. servers දෙකම හොඳ තත්ත්වෙ තියෙනවා. මොකද මෙතන සම්පූර්ණ එක healthy කියලා පෙන්නනවා. මම ඊට පස්සේ එහෙම servers දෙක මාරු කරලා මෙතනට ඇවිල්ලා stop කරලා start දෙනවා. ඊට පස්සේ බලමු අපි මේක refresh කරලා. මෙන්න මේ විදිහට පෙන්නන 62යි මේ LK එකක් තියෙන්නේ. මේ තියෙන්නේ Cyberzone LK ශ්‍රී ලංකා. එතකොට හරි එකත් හරි. එතකොට මේ විදිහට බැලන්ස් එක වැඩ කරන මේ හිතන්න ඔයාලා මෙන්න මේ සර්වර් එක ඩවුන් වුණා කියලා. එතකොට එයා මේ සර්වර් එක අතහැරලා දාලා ඊළඟ සර්වර් එකට ට්‍රැෆික් යවන්න පටන් ගන්නවා. හරි. දැන් අපි බැලන්ස් එක අයින් කරලා දාමු. හරි. මම දැන් ඉන්නේ SG එකේ. දැන් මට ඕනේ මම දැන් ස්ටේටස් එකට නෝ ඔයාලට ස්ටේටස් එකේ බලා ගන්න නම් අපි එතන යූස් කරලා තියෙන ප්‍රමාණය පබ්ලික් එකේ මම MB21 එකක් පාවිච්චි කරලා තියෙනවා. අනිත් එකේ KB 129ක් පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන්. මම මේක මේ විදිහට මෙයා කරලා දානවා. මේක මම සයිඩ් එකට ගන්නම්. ඊට පස්සේ මට ඕනේ අනිත් එක මේක ඕනේ. ඊපස්සේ මට ඇප්ලිකේෂන් එකට මෙන්න මේ විදිහට හරි. ඊළඟට යන් අපි outbound එකට ගියාම outbound එකේ මෙහෙම තියෙන්නේ අපිට මෙතනදී tron block ඒතකොට s block ඒ ටික මම පස්සේ පෙන්නන්නම්. අපි යමු මේකට block එකක් දාගන්න. මම ඔයාලට Google ගිහිල්ලා පෙන්නන්නම්. google.com ගියාම මෙන්න මේ විදිහට google.com එක load වෙනවා. මට ඕනේ මෙන්න මේක දැන් block කරගන්න. මට මේකට යන්න ඕනේ. මට මේ site එක වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ ඔයාලට ඕන site block කරගන්න. එතකොට direct යවන්න ඒ වගේ දේවල් පුළුවන්. මම එකින් එක ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන domain pattern එකට ඔයාලට අදාළ domain එක දාගන්න මෙන්න මේ විදිහට. එතකොට www. දාගන්න නැත්නම් සාමාන්‍යයෙන් මේ වගේ domain එකක් දාගන්න බලන්න. ඊට පස්සේ මම domain එක select කරනවා. ඊට පස්සේ මේ විදිහට මට මේක block කරන්න ඕනේ. block කරන්න ඕනේ මම block එක දීලා ප්‍රයොරිටි එක එකට දෙනවා. මේ ප්‍රයොරිටි එක කියන්නේ මැක්සිමම් ප්‍රයොරිටි එක. ඒ කියන්නේ වැඩිම අවධානයක් දෙනවා. එතකොට 100 වගේ කියන්නේ අවසානට වගේ ඒ කියන්නේ පිටිපස්සට වගේ වැටෙනවා. ඒ කියන්නේ රූල් එකේ ඉස්සරහ පස්ස තමයි. ඒ කියන්නේ ඉස්සරහම වැටෙනවද රූල් එක අවසාන වැටෙනවද තියෙන එක නේ මෙන්න මේ ප්‍රයොරිටි කියන එක. මම ඒක දීලා සේව් කරනවා. සේව් දීලා ඕකේ දෙනවා. ඊට පස්සේ මම මේ Google එක ලෝඩ් කරලා පෙන්නන්නම්. මම ස්ටොප් කරලා ආයෙත් ස්ටාර්ට් කරනවා. sorry හරි ස්ටාර්ට් කරනවා. දැන් බලමු google.com එක load වෙනවද කියලා. දැන් load වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි යන්න හදන block කරපින්ද outbound එකේ. ඒකට මම ඒක remove කරොත් මම නැවත ඒක load වෙනවා. මම ස්ටොප් කරලා start කරනවා VPN එක. මම දැන් මේක refresh කරලා බලනවා. හරි. දැන් මෙන්න මේක load වෙනවා. අන්න ඒ වගේ දෙයක්. ඒතකොට මෙතන Facebook, YouTube ඒ වගේ වලට ඕනේ sites තියෙන සාමාන්‍යයෙන් update වගේ ඒවා නැත්නම් iPhone වල තියෙන අර Apple මොනවාද සමහර සර්විස් වලට බ්ලොක් කරගන්න ඔයාලට මේ මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි අපිට පුළුවන් සර්වර් අපිට පුළුවන් දැන් මම පාවිච්චි කරන්නේ මෙතනදී SG සර්වර් එක. දැන් මට ඕනේ ස්පීඩ් ටෙස්ට් කරද්දී මම ඔයාලට ඒක පෙන්නන්න. speedtest.net එක මම යනවා speedtest.net එකට යද්දී ඩවුන් වෙලාද මම හරි. එතන පෙන්වන්නේ මෙන්න මෙහෙම අකාමීහක එකක්. මට ඕනේ මෙන්න මේ ස්පීඩ් ටෙස්ට් කියන එක. ඒ කියන්නේ අපේ ඩෙස්ටිනේෂන් අපිට අදාළ එකක් තියෙන මොකක් හරි සයිට් එක අපිට ඒකෙදි LK එකක් යවන්න නැත්නම් වෙනත් සර්වර් එකක වෙනත් රටකින් යවන්න ඕනේ ඒක. දැන් මට ඕනේ මේක LK එකකින් යවන්න. මම එතකොට මේ LK දාලා තියෙන සර්වර් එකක් තියෙනවා මගේ කුඩ කියලා. මම ඊට පස්සේ මෙන්න මේ outbound එකට ගිහිල්ලා මෙන්න මෙහෙම රූල් එකක් දානවා. speedtest.net මට මේ ස්පීඩ් ටෙස්ට් එක යවන්න ඕනේ. ඩොමේන් එක මේ ඩොමේන් එක මට යවන්න ඕනේ. මගේ සර්වර් එක තියෙන්නේ මම හිතන්නේ LK සර්වර් එක ඇවිල්ලා සර්වර් 1 එක වෙන්න ඕනේ. මේ LK සර්වර් 1 එකට මෙන්න මේක සිලෙක්ට් කරනවා. එතකොට ප්‍රයොරිටි එක මම මේකට 1 දෙනවා. ඊට පස්සේ මම සේව් කරනවා. එතකොට මේකෙන් වෙන්නේ ස්පීඩ් ටෙස්ට් එකට විතරක් අරකින් යනවා. අනිත් ඒවාට SG වලින් යනවා. මෙන්න මෙහෙම. මම හිතන්නේ VPN එක ඔෆ් කරලා තියෙනවා. හරි. මම ස්ටාර්ට් කරනවා. හරි. මෙන්න මේ විදිහට ඒක SG වැටෙනවා.
ඒ වගේම අපේ අනිත් එක වෙන මෙන්න මේකට මං ගිහිලා රිෆ්‍රෙෂ් කරොත් මෙතන වෙන්නන්නේ සෝරි මෙතන SG එකක් පෙන්වන්න ඕනේ. මෙතන වෙන්න සයිබර් සෝන් කියන එක. ඒ කියන්නේ මේ LK එක ඊට පස්සේ මම what's my IP ගහන්න. එතන පෙන්වන්න ඕනේ SG එක. එතන පෙන්වන්නේ LK එක. මම හිතන්නේ මම ස්ටාර්ට් කරලා තියෙන දෙකේම LK වගේ. හරි මෙන්න මේ විදිහට එකක් SG පෙන්නනවා. මම කලින් සෙට් කරලා තියෙන පළවෙනි සර්වර් එක සෙට් කරලා තමයි ස්ටාර්ට් දීලා තියෙන්නේ. ඒකයි දෙකම SG මේ LK පෙන්නේ. දැන් එකක් මෙහෙම පෙන්නනවා අනිත් එක පෙන්නනවා. ඔයාලට මේක රිෆ්‍රෙෂ් කරලා බලනකොට මේක LK කියලා පෙන්නනවා. එහෙම වෙන්නේ අතන රූල් එක නිසා. අපිට කැමති ඩොමේන් වලට අපිට කැමති සර්වර් එකකින් යන්න දෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට තවත් දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් VPN එක දාගෙන Zoom class එකකට ගියොත් එහෙනම් අපේ data කැපෙනවා. එතකොට අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. Zoom එක අපිට direct යවන්න පුළුවන් VPN වැඩ. but අපිට VPN එකේ ගෑවෙන්නේ නැතිව, ඒ කියන්නේ VPN එකේ bandwidth එක use වෙන්නේ නැතුව, අපිට මේක direct යවන්න පුළුවන්. එතනදී අපි කරන්නේ අපිට Zoom අපි සාමාන්‍යයෙන් Zoom class බලනවා නම් Zoom package එක දාගෙන zoom.us දාලා domain එක මෙන්න මේ විදිහට දාලා ඊට පස්සේ අපි මෙතන දෙනවා. ඔයාලට මෙතනදී මේ දෙන්න පුළුවන් Geo site කියන එකක්. Geo site එකෙන් වෙන අපි අර දාලා තියෙන Geo file එකේ තියෙන Geo site ටික අනුව යන එක. දැන් මම මෙතන දෙනවා zoom.us domain එක දීලා මම මෙතන දෙනවා direct කියන එක. එතකොට save දෙනවා. මම මෙතන මේ LBL status කියන එක මම ඒක fix කරලා දාන්න. ඒ පොඩි control ඒ දාපු tool box වල ගැටලුවක් තියෙන එක මම fix කරලා දාන්න. මේ විදිහට save දෙනවා. ඊට පස්සේ මම ස්ටාර්ට් දෙනවා නැවත. එතකොට ඔයාලට වෙන්නේ මෙන්න මේ තියෙන rules ටිකෙන්, ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන. එතකොට ඔයාලට zoom යනවා නම් ඔයාලට මේ VPN එකේ bandwidth එක කැපෙන්නේ නැහැ. යන්නේ bandwidth එක කැපෙන්නේ නැතුව direct යන්නේ. ඒ කියන්නේ අපි නිකන් VPN එක දාන්න නැතුව යනවා වගේ තමයි zoom එකට යන්නේ. හැබැයි අපි VPN එක පාවිච්චි කරනවා. හරි. ඊළඟට අපි රූල් ටිකට යමු. මේක මම රිමූව් කරනවා. මේක මම ෆික්ස් කරලා දාන්න. හරි. ඊට පස්සේ මම ටොරන්ට් බ්ලොක් එක දානවා. මෙතන ටොරන්ට් බ්ලොක් එක දාපුවම මෙන්න මේ වගේ රූල් එකක් ඇඩ් වෙනවා. මෙතන තියෙන ප්‍රොටෝකෝල් කියන්නේ මෙන්න මේ රූල් එක. මෙන්න මේ රූල් එක මෙතනට ඇඩ් වෙනවා. ඒ වගේම තවත් දෙයක් ඔයාලා මේක ඉස්සෙල්ලාම පාවිච්චි කරද්දී රවුටින් එකට ගිහින් රවුටර් එකේ තියෙන මෙන්න මේ ටික රීසෙට් කරලා මෙන්න මේක ඇප්ලයි කරගන්න. එතකොට ඔයාලට මෙතන රූල් ලා ගන්න තියෙනවා. දැක්කද? ඒ රූල් ටික අපිට අවශ්‍ය නැහැ. මම ඒක වෙනත් වැඩකට දාලා තියෙන්නේ. ඒ වගේම මෙතන ටොරන්ට් බ්ලොක් එක ගහපුවාම අපිට අදාළ ටොරන්ට් එන්නේ නැහැ. ඒ වගේම ඇඩ්ස් බ්ලොක් එකක් ගහලා තියෙනවා. ඇඩ්ස් බ්ලොක් එක දාපුවම අපිට ඇඩ්ස් ටික, ඒ කියන්නේ සමහර ඇඩ්ස් පෙන්වන එක නවත්තනවා. ඒ වගේම ඊළඟ එක තියෙනවා malware and scan block එක. මෙතනදී මේක දාපුවාම මේ විදිහට අපේ rules එකක් ගන්න Geo site වලින් සමහර malware තියෙන ඒවා ඒකවල සමහර phishing site එකෙන්ම අපිට පෙන්වන්නේ නැහැ. ඒවා block වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙ එකක් තියෙනවා block එක. ඒක ගහපුවාම අදාළ site එක block වෙනවා මේ විදිහට. හරි මම මේ rules ඔක්කොම අයින් කරගන්නවා. remove එක දෙනවා enter එක දෙනවා remove එක දෙනවා enter එක දෙනවා. ඊට පස්සේ අපිට මේ rules උඩ පල්ලෙහා කරගන්න පුළුවන්. ඒකෙත් යම්කිසි priority එක මාරු වීමක් වෙනවා. ඒක වෙන්නේ අපි අතන 100 දාලා තිබ්බොත් තමයි 100 දාලා තිබ්බොත් ඒ කියන්නේ එක වගේ rules ගොඩක් තියෙනවා නම් ඒ rules වල ඒ කියන්නේ දැන් අපි priority එක දීලා ගොඩක් තියෙනවා. ඒ rules වල හැම එකම පිළිවෙලකට තියෙන අපි දාලා තියෙන පිළිවෙලට ඊට පස්සේ අපි මේ උඩ පල්ලෙහා කිරීම තුලින් ඒ වල තියෙන priority එක උඩට පල්ලෙහාට මාරු වෙනවා. ඒ කියන්නේ first in first out එක. එහෙම තමයි මේක වෙන්නේ. එතකොට පරණ rules නම් මේ විදිහම තියෙනවා මේ ටික. මේ logs එක වැඩි බලන්න යන්න එපා. logs එක එකත් පොඩ්ඩක් ක්ලියර් කරලා දාන්න ඕනේ. ඒක ඔයාලට නොතේරෙන හරියකුත් තියෙනවා මේක. එක්තර තමයි share එකයි කලින් ටිකේ විදිහමයි. share එකනේ. share.
පොඩ්ඩක් අමාරු වෙලා තියෙන. ඒක තමයි ෆික්ස් කරලා දාන්න. එතකොට එච්චර තමයි. නිව් හරි ෂෙයා හරි ඉම්පෝර්ට් හරි ගැටලුවක් නැහැ. මෙවත් 1.3 නේ 1.4 සෝරි 1.4 version එක තමයි මේ ඉස්සෙන්නේ 1.04. එතකොට මේ ටික හරි. මේ සබ් එකේ නම් කිසිම දෙයක් වෙනස් කරේ නැහැ. ඔයාලට පරණ විදිහ නම් පරණ වීඩියෝ එකේ නම් සබ් එක යූස් කරන්න පුළුවන්. මේකත් පරණ විදිහමයි. ලොකේෂන් එකත් පරණ විදිහමයි. VPN on කරලා නැති හින්දා මේක වැඩ කරන්නේ නැත්තේ. ලොග්ස් එකත් හරි හෝම් එකත් හරි. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් එහෙම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. නැත්නම් ටෙලිග්‍රෑම් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ මොකක් හරි මැසේජ් එකක් දාන්න. මේක මොන හරි අප්ඩේට් වෙන්න තියෙනවා. මොකක් හරි ගැටලුවක් ඔයාලා හම්බුනොත් එහෙම මෙතනත් පොඩි ගැටලුවක් තියෙනවා. හරි. මම ඒ ටික ෆික්ස් කරලා මේක අප්ලෝඩ් කරන්න. හරි. ගොඩාක් ස්තුතියි.